අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ පෙරුම් පුරන සංසාරේ හාවෙක් වෙලා ඉඳිද්දි තපස් රැක්කා. සීලේ සමාදන් වෙලා අද මාගෙන් යමක් ඉල්ලගෙන ආවොත් ඉල්ලගෙන එන ඕනම දෙයක් මන් දෙනවා කියලා මුළු හිතෙන්ම ඇත්තටම බොරුවට නෙවෙයි ඇත්තටම හිතනකොට සක්දෙවිඳුගේ විමන සෙලුණා. සක්දෙවිඳු බැලුවයි කියලා මේ සතෙක් හිතන දෙයක් අනුව හොඳ දෙයක් සතෙක් හිතුවත් දෙවියන්ට පවා දැනෙනවා නම් දුවේ පුතේ ඔයා හොඳ දෙයක් හිතුවොත් ඒක මේ විශ්වය දන්නවා. ඒ වගේ සක්දෙවිඳු අර හාව පරීක්ෂා කළා. වයසක මිනිසෙක් විදියට ඇවිල්ලා ආහාරයක් කෙල්ලුවා. ගොඩාක් බඩගිනින් කිව්වා මට. හාවට දෙන්න දෙයක් නැතුව හාවා කිව්වා අද මගේ තපස තමයි. අද මගේ සීලේ අභිමතාර්ථය තමයි ඉල්ලන කෙනාට ඕන දෙයක් දෙනවා. ඒ නිසා මිනිස මාව ගන්න ආහාරයට හා පැංචෝ උඹ ඇත්තටම ඔය කියන්නේ? ඔව් කිව්වා. ගහන්න ඔබ ගිනි මැලයක් කිව්වා. ගිනි මැලයක් ගැහුවා. ආව එතනින්. මං ගිනි මැලයට පැන්නට පස්සේ පිච්චිලා ඒ දැවෙන පිච්චෙන රෝස් වෙන ඒ මාංශේ කාලා ඔබ කුස පුරව ගන්න කිව්වා. මට මේ ඇඟට වඩා සසරින් ඈතර වෙන්නේ උතුම් කිව්වා. ලෞතුරා සර්වඥතා ඥානෙ උතුම් කියලා ගිනි ගොඩට පැන්නා. හාවා. ඔයාලට හිතෙනව නේද එහෙම පණින්ද කියලා? වෙන හාවන්ට පණින්න බෑ. මේ ඉන්නේ නිකන් හාවෙක් නෙවෙයි බුදු වෙන කෙනෙක් අනාගතේ. බෝසත්වරුන්ගේ හිත මේ වත් පිටේ කැලී දුවන හාවන්ට සංසන්දනය කරන්න එපා. සංසාරේ යම් කර්මානුරූප ස්වභාවයක් නිසා සතෙක් වෙනවා මිසක්ක මහ බෝධිසත්වයෝ හිත උතුම්. ගින්න මෙහෙම දැල් වෙනවා පුළුන් ගොඩක් උඩ ඉන්නවා වගේ. දැන් ආව බලනවා මම පිච්චෙන්නේ නැහැ. දෝතින් වඩා ගත්තා සක්දෙවිඳු. දෝතින් වඩා ගත්තා සක්දෙවිඳු. ඔබ උතුම් කිව්වා. මහා සත්වෙක් කිව්වා. ලෝකෙටම විශාල සත්වයා කරනවා කිව්වා මා ඔබ. කල්පෙන් කල්පේ යුගෙන් යුග ඔබගේ උතුම් කටයුත්ත මා විශ්වේ සටහන් කරනවා කිව්වා. හඳේ හාවාගේ ඡායාව වෙන්න සැලසුවා සක්දෙවිඳු. එහෙනම් ඉගෙන ගත්ත ළමයි දැන් තර්ක කරන්න. හඳේ කොහෙද ඇඳලා තියෙන්නේ? හඳේ තියෙන්නේ ආවාට කියලා. අවිද්‍යා අන්ධකාරයේ ඉඳගෙන කිසිවක් පෙනෙන්නේ නැති අඳුරක ඉඳගෙන ලෝකේ අවබෝධ කරපු මුනිවරයෙක්ගේ වචනය අභියෝගයට ලක් කරන්න. ඔබට දැස පහළ වෙලා නම් මට නම් ඒ කවුලක් නැහැ. ආවාට තිබ්බත් නැතත් හඳේ ඉන්නේ හාවේ. ඒ හාවාගේ සටහන හඳේ පේන්න සැලැස්සුවේ සක්දෙවිඳු. ඒක යුගෙන් යුගය මුනිවරුන්ගේ මුවින් මුව ඒ සසඳා වත අදටත් වෙනවා.